අතයින් කරගනින්. රයන් දත් පිටි කාගෙන කුරවනවා වගේ කිව්වා. ඇයි මචං පොඩි ජෝක් එකක් නේ කළේ. මොකද මේ මෙච්චර මල පැනලා. විහස් අත ගසා දමමින් ඇහුවේ පුදුම වෙලා. විහස් මම ආයේ කියන්නේ නෑ උඹේ සීමාව දැනගෙන ඉඳපන්. මගේ ගෙදර ඇතුලේ ඉන්න කිසිම කෙනෙක්ට අත තියන්න උඹට අයිතියක් නෑ. දැන් ඵලයන් මෙතනින්. රයන් විහස්ව සාල්ලෙන් එළියට තල්ලු කරන් වගේ එක්කන් ගියා. විහස් යන්න ගියේ අමුතුම හිනාවක් දාගෙන. හරි හරි මචං මං යනවා. හැබැයි මතක තියාගනින් වැඩකාරියෝ ගැන ඔය තරම් හිතන්න ගියොත් උඹට අන්තිමට ඉතුරු වෙන්නේ පසුතැවීම විතරයි. විහස් එළියට ඇදලා දාපු රයන් ආපහු සාලෙට ආවේ හරියට තුවාල වුණ කොටියෙක් වගේ. එයාගේ ඇස්වල තිබුණේ බය හිතෙන කේන්තියක්. සයිරි බයටම සාලේ කොනක බිත්තියට හේතු වෙලා ගැහිමින් හිටියා. මම කට වහගන්නවා. රයන් කෑ ගැහුවේ සයිරිව තවත් බය කරමින්. එයා සයිරි ගාවට වේගෙන් ඇවිත් ඇගේ උරහිස් දෙකෙන් තද කරලා අල්ලගත්තා. තමුසේ මොකටද අරුව ඉස්සරහට ආවේ? තමුසේට ඕනුනාද උඩ මුණ පෙන්නන්න? ඌව දැලේ දාගන්න කියනවා. රයන් සයිරිව හොලවන ගමන් ඇහුවා. නෑ සර් මම අත හොදන්න ආවේ. මම දැනන් හිටියේ නැහැ. සයිරි අඬමින් උත්තර දුන්නා. දැනගෙන හිටියේ නෑ? තමුසේ හිතුවද ඌ හොඳ එකෙක් කියලා? මම විතරයි සයිරි මේ ලෝකේ ඉන්න නපුරුම මිනිසයා කියලා හිතන් ඉන්න එපා. ඌ ඊට වඩා දරුණුයි. මම තමුසෙව හැපුවනම් තමුසේ මෙහා තියාගත්තේ තමුසෙට ඉන්න තැනක් නැති නිසායි. ඒකට මට වන්දි ගෙවන්න ඕනේ තමුසෙගෙන් කීකරුකමෙන්. රයන් රළු විදියට සයිරිව අතහැරියා. සයිරි බිම වාඩි වුණේ පණ නැති වුණා වගේ. සර්ට ඕන විදියට මම වැඩ කරන්නම්. හැබැයි මට මෙච්චර නපුරු විදියට බනින්න එපා. මට රිදෙනවා සර්. සයිරි කිගහමින් කිව්වා. රයන් බිම බලාගෙන ඉන්න සයිරි දිහා බැලුවේ පිළිකුලෙන් වගේ වුණත් ඇගේ වචන රයන්ගේ හිතේ කොනක මොකක්දෝ පෑරීමක් කළා. රිදෙනවා? තමුසේ හිතුවද මට රිදෙන්නේ නැහැ කියලා? තමුසෙට තියෙන්නේ ඇඟේ තුවාල විතරයි සයිරි. ඒ මගේ හිතේ තියෙන්නේ සනීප කරන්න බැරි තුවාල. රයන් සෝෆා එකේ වාඩි වෙලා විස්කි වීදුරුවක් වත් කරගත්තා. තමුසෙට කවුරුවත් නෑ නේද? අම්මා, තාත්තා, සහෝදරයෙක් කවුරුත් නෑ නේද? රයන් උපහාසයට වගේ ඇහුවා. සයිරි ඔළුව වැනුවා. නෑ සර්. මම අනාථ මඩමක හැදුනේ. මට මේ ලෝකේ කාත් කවුරුවත් නෑ. රයන් ලොකු හුස්මක් ගත්තා. හරි. එහෙනම් දැනගන්නවා. මටත් කවුරුත් නෑ. මට මේ තියෙන සල්ලි, යාන වාහන, මේ මාලිගාව, මේ හැමදේම තිබ්බට මට මේ ලෝකේ තනි වුණු මිනිස්සෙක්. හැබැයි මම තමුසේ වගේ අඬ ඉන්නේ නෑ. මම මගේ තනිය මකා ගන්නෙමින් නපුරු කමෙන්. ඒක නිසා මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා. සයිරි රයන් දිහා බැලුවේ පුදුමයෙන්. ඒ අහංකාර හදවත අස්ස තිබ්බේ පුදුම පාළුවක් කියලා ඇයට තේරුණා. සර් මං ආදරයක් ඉල්ලුවේ නැහැ. මට ඕනේ සර්ගේ වැඩකාරියක් වෙලා හරි ජීවත් වෙන්න විතරයි. රයන් වීදුරුව මේසුලින් තිබ්බේ සද්දෙට. වැඩකාරියක්? ඔව් ඒක තමයි තමුසේගේ තත්ත්වය. හැබැයි මතක තියාගන්නවා තමුසේ මගේ වැඩකාරී විතරක් නෙමෙයි. තමුසේ මගේ පෞද්ගලික අයිතියක්. මම නැතුව මේ ගෙදරින් අඩියක්වත් තියන්න හිතන්න එපා. රයන් නැගිටලා සයිරි ගාවට කිට්ටු වුණා. එයා සයිරිගේ මූණ අතින් උස්සලා ඇස් දෙක දිහා බැලුවා. දැන් තමුසේට යන්න තැනක් නැහැ. මටත් කවුරුවත් නැහැ. ඒ නිසා අපිට මේ විදියට ඉන්න වෙනවා. හැබැයි සයිරි මගේ හිතේ තියෙන මේ කේන්තියට තමුසෙටත් පිච්චෙන්න වෙයි. මොකද මම ලේසියෙන් කාටවත් මගේ හිතට ලං වෙන්න දෙන්නේ නැහැ. රයන් සයිරි වෙතනම දාලා එයාගේ රූම් එකට ගිහින් දොර හයියෙන් වහගත්තා. සයිරි සාලේ මැද තනි වුණා. වහින වැස්සත් එක්ක මුළු ගෙදරම සීතල වෙලා. ඒත් සයිරිට දැනුනේ රයන්ගේ නපුරු වචන අස්සේ තිබ්බ අමුතුම උණුහුමක්. සර් නපුරුයි. ඒත් සර් මම වගේම තනි වුණ කෙනෙක්. සයිරි තමන්ටම මුණ ගත්තා. පහුවදා උදේ සයිරි නැගිටිනකොට රයන් ගෙදර හිටියේ නෑ. ඒත් මේසෙ උඩ රයන් ලියපු කොලයක් තිබුණා. මම එනකන් කාමරයට වෙලා ඉන්නවා. අතේ තුවාලේ තව ලේ ආවොත් බලාගමු. කාපට් එකේ ලේ ගෑවුනොත් තමුසෙට විඳවන්න වෙයි. මෙන්න මේ සල්ලි ටික තියාගන්නවා. කොලය ළඟින් රුපියල් 10000ක නෝට්ටු කිහිපයක් තිබුණා. සයිරිට හිනාවක් ගියා.
රයන් බනින්නේ කාපට් එකේ ලේ ගෑවේ කියලා වුණාට එයා ඇත්තටම බය සයිරිගේ තුවාලේ ගැන නේද කියලා ඇයට හිතුණා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. එකපාරටම ගෙදර ඉස්සරහා වාහනයක් නතර කරන සද්දයක් ඇහුණා. රයන් නෙමෙයි. ඒ ආවේ විහස්. එයාගේ මූණේ තිබුණේ නපුරු හිනාවක්. රයන් ගෙදර නෑ කියලා මම දන්නවා ලස්සන කෙල්ලේ. දැන් අපි බලමු රයන් නැතුව ඔයා කොහොමද මගෙන් බේරෙන්නේ කියලා. විහස් ගේ ඇතුළට ආවා. සයිරි බය වෙලා පස්සට වුණා. සර් යන්න මෙතනින්. රයන් සර් ආවොත් මාව මරයි. ඔයාවත් මරයි. රයන් ඌ බිස්නස් මීටින් එකක. ඌ එන්න තව පැය ගාණක් යයි. ඒ වෙනකොට මම මගේ වැඩේ කරගෙන ඉවරයි. විහස් සයිරිගේ අතින් තද කරලා අල්ලගත්තා. විහස් සයිරිගේ අතින් තද කරලා අල්ලගෙන ඇයව සාලේ සෝෆා එකට තල්ලු කළා. සයිරිගේ අතේ තිබුණු තුවාලය ආයෙත් පෑරිලා ලේ බින්දු සුදු පාට ටී-ෂර්ට් එක පුරා පැතිරෙන්න ගත්තා. අනේ අනේ මට යන්න දෙන්න සර්. මම අහිංසක කෙල්ලෙක්. සයිරි වෙවුලන හඬින් කෑ ගැහුවා. අහිංසක? රයන් වගේ එකෙක් ගාව ඉන්නකොට තමුසේ අහිංසක වෙන්නේ කොහමද? රයන්ට දුන්න හැමදේම මටත් ඕන. ඌ තමුසව තියාගෙන ඉන්නවා නම් මටත් ඒකේ අයිතියක් තියෙන්න ඕන. විහස් සයිරිගේ මූණට කිට්ටු උනේ සල්ලාල හිනාවක් එක්ක. සයිරිගේ ඇස් පිය වුණා. ඇයට මේ වෙලාවේ මතක් වුණේ රයන්ව විතරයි. රයන් සර් අනේ මාව බේර ගන්න. ඇය හිතින් මුහුණ ගත්තා. එක පාරටම මුළු ගෙදරම දෙදරන්න වගේ ලොකු සත්‍යයක් ඇහුණා. සාලේ වීදුරු දොරවල් දෙබෑ කරගෙන රයන් එතුළට ආවේ හරියට යම රජුරුවෙක් ආවා වගේ. එයාගේ ඇස්වල තිබුණේ ගින්දර. විහස්! රයන්ගේ කටහඬ මුළු සාලෙම වෙවුලලා ගියා. විහස් බය වෙලා සයිරිව අතෑරියා. රයන්? උඹ කොහොමද දැන් ආවේ? රයන් වචනයක්වත් කිව්වේ නෑ. එයා විහස් ගාවට ගිහින් එයාගේ කම්බුල හරහා වේගවත් පාරක් ගැහුවා. විහස් වීසි වෙලා ගිහින් මේස් එක වැදුනා. ඊට පස්සේ රයන් විහස්ගේ බෙල්ලෙන් තද කරලා අල්ලගත්තා. මම කිව්වා මේක මගේ සීමාව කියලා. මගේ දේවල් වලට අත තියන්න එන එකාට මං කරන්නේ මොකද්ද කියලා උඹ දන්නවා. රයන් විහස්ව ඇදගෙන ගිහින් ගෙදරින් එළියට විසික් කළා. ආයෙත් මේ ගේට්ටුව ඇතුළට අඩියක් තිබ්බොත් ආපහු යන්නේ 4 දෙනෙක් කරෙන්. මතක තියාගන්නවා. රයන් දොර හයියෙන් වහලා දැම්මා. රයන් ආපහු සාලෙට ආවේ හදි දමමින්. එයාගේ කේන්තිය තාමත් නිමිලා නැහැ. සයිරි බිම වැටිලා ඉකි ගහමින් අඬනවා. රයන් එයා ගාවට ගිහින් රළු විදියට ඇයව නැගිට්ටෙව්වා. "තමුසේ මොකද්ද කරන්නේ? මොන මගුලක්ද මේ කරන්නේ? මං කිව්ව නේද දොරවල් වහගෙන ඉන්න කියලා?" රයන් කෑ ගැහුවා. මම දොර වහලයි තිබ්බේ සර්. එයා ළඟ යතුරක් තිබුණා. සයිරි අඬමින් කිව්වා. රයන් සයිරිගේ අත දිහා බැලුවා. තුවාලෙන් ආයෙත් ලේ ගලනවා. රයන්ගේ හිතේ තිබ්බ කේන්ති එක පාරටම අමුතු වේදනාවකට හැරුණා. එයා සයිරිව උස්සගත්තා. "තමුසේ මට කරදරයක් සයුරි. තප්පරයකට තනියම ඉන්න බැරි බබෙක් වගේ තමුසේ. බලනවා දැන් මේ තුවාලේ. මට දවසෙම තමුසේගේ පස්සෙන් එන්න බැහැ." රයන් බැන සයිරිව වඩාගෙන ගිහින් ඇඳෙන් තිබ්බා. එයා ලාච්චුවෙන් බෙහෙත් ටික අරගෙන සයිරිගේ අත පිරිසිදු කරන්න ගත්තා. රයන් එච්චර බැන වැඩ කළත් එයා බෙහෙත් දැම්මේ හරිම පරිස්සමින්. සයිරිට නොරිද්දෙන්න. "සර් ඇයි සර් මීටින් එක දාලා ආවේ?" සයිරි හෙමින් ඇහුවා. රයන් බෙහෙත් දාන එක නතර කළා සයිරිගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස්වල තිබුණේ අමුතුම බැඳීමක්. මොකද මගේ හිත කිව්ව තමුසේ මොකක් හරි මගුලක් කරගනී කියලා. මට තමුසේව විශ්වාස නෑ සයිරි. තමුසේ මගේ වැඩකාරී විතරක් වුණාට මට බෑ තමුසේට කරදරයක් වෙනව බලන් ඉන්න. මොකද මේ ලෝකේ මට අයිති එකම දේ තමුසේ විතරයි. සයිරිගේ හදවත නතර වුණා වගේ දැනුණා. සර් මටත් මේ ලෝකේ ඉන්නේ සර් විතරයි. සර් මාව බේරගත්තේ නැත්තම් මම අද මැරෙනවා. රයන් සයිරිගේ කොණ්ඩ කැරල්ලක් කන පිටිපස්සට කළා හරිම රළු ඒත් ආදරණීය හඬින් මෙහෙම කිව්වා. "මැරෙන්න? මම ඉන්නකන් තමුසෙට මැරෙන්නවත් මම ඉඩ දෙන්නේ නැහැ. තමුසේ මේ ගෙදර හිරකාරියක් වුණත් වැඩකාරියක් වුණත් මතක තියාගන්නවා. තමුසේ රයන්ගේ පණටත් වඩා වටින අයිතියක්." රයන් නැගිටලා යන්න හැරුණා. "දැන් නිදා ගන්නවා. තව එක වචනයක්වත් කතා කරන්න එපා. මම සාලේ ඉන්නවා. ආයි හීනෙන්වත් බය වෙන්න එපා. රයන් ඉන්නකම් කිසිම එකෙක් තමුසේගේ ඇඟේ මයිලකටවත් අත තියන්නේ නැහැ."
රයන් කාමරෙන් එළියට ගියේ සයිරිගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඉතිරි කළා. නපුරු වුණත් රළු වුණත් රයන් තමන්ට ආදරය කරනව නේද කියලා සයිරිට හිතුණා. එදා රෑ රයන් නිදාගත්තේ සාලි සෝෆා එකේ. සයිරිගේ කාමරයේ දොර දිහා බලාගෙනම. දෙන්නටම කාත් කවුරුවත් නෑ. ඒත් ඒ දෙන්නා රණ්ඩු වෙමින් හරි එක වහලක් යට ඉන්න එක ඒ දෙන්නටම ලොකු හයියක් වුණා. පහුවදා උදේ රයන් හිටියේ සෝෆා එකේමයි. එයාට රෑ පුරාම හරියට නිින්ද ගියේ නැහැ. විහස් කරපු දේ ගැන රයන් හිටියේ පුදුම කේන්තියකින්. සයිරි හෙමින් සැරේ කාමරෙන් එළියට ආවා. ඇය දැක්ක රයන් සෝෆා එකේ වාඩි වෙලා ඔළුව අත් දෙකෙන් බදාගෙන ඉන්නවා. සයිරි සද්ද නොකර කුස්සියට ගිහින් උණු කෝපි එකක් හදාගෙන රයන් ගාවට ආවා. සර් කෝපි එක සයිරි හීන් හඬින් කිව්වා. රයන් ඔළුව උස්සලා බැලුවා. එයාගේ ඇස් රතු වෙලා. "තමුසෙර දැන් කොහොමද? අත රිදෙනවද?" "දැන් ටිකක් හොඳයි සර්. සර් ඈ මෙතනද හිටියේ." රයන් කෝපි එක අතට ගත්තා. "මට ඕන තැනක මම ඉන්නවා. ඒක තමුසෙට වැඩක් නෑනේ. හැබැයි මම අද තීරණයක් ගත්තා." සයිරි බය වෙලා වගේ රයන් දිහා බැලුවා. "මොකද්ද සර්?" "තමුසේ ආයේ මේ ගෙදර තනියෙන් ඉන්නේ මම යන හැම තැනකම තමුසෙත් එන්න ඕන. මට බෑ මගේ වැඩ ආසේ තමුසෙව බේරගන්න හැම වෙලේම දුවන් එන්න. අද ඉඳන් තමුසේ මගේ සෙක්‍රටරි විදියට ඔෆිස් එනවා." "ඒත් සර් මම දන්නේ නෑනේ වැඩ." "කට වහ ගන්නවා. මං කියන දේ කරනවා. තමුසෙට තියෙන්නේ මගේ පස්සෙන් එන්න විතරයි. දැන් ගිහින් ලෑස්ති වෙනවා. විනාඩි 10කින් අපි යනවා." රයන් කෝපි එක හුස්මට බීලා නැගිට්ටා. සයිරි ඉක්මනට ලෑස්ති වුණා. රයන් සයිරිව එයාගේ ලොකු කාර් එකේ දාගෙන ඔෆිස් එකට එක්කන් ගියා. ඔෆිස් එකේ හැමෝම පුදුම වෙලා බැලුවා. නපුරු රයන් සර් ගැහැණු ළමයෙක් එක්ක එනව දැකලා. රයන් එයාගේ කැබින් එකට ගිහින් සයිරිට එයාගේ මේසෙ ගාවම පුටුවක් දාලා දුන්නා. "මෙතනින් වාඩි වෙනවා. මං කියනකම් මෙතනින් හෙල්ලෙන්න එපා." දවසම ගෙවුනේ රයන්ගේ වැඩ කරන දිහා සයිරි බලන් ඉන්න අතරේ. රයන් වැඩ කරනකොට හරිම බැරෑරුම්. හැබැයි එයා හැම වෙලේම සයිරි ඉන්නවද කියලා ඇස් කොනින් බලනම සයිරිට පෙනුණා. හවස වැඩ ඉවර වෙලා එනකොට රයන් කාර් එක නතර කළේ ලොකු වැදුම් කඩයක් ගාව. "බහිනවා." රයන් අණ කළා. දෙන්න ඇතුළට ගියාම රයන් ගිහින් සයිරිට ගැලපෙන ලස්සන ඇඳුම් ගොඩාක් තේරුවා. "මේවා අරන් ගිහින් ඇඳලා බලනවා." "සර් මේව ගොඩක් ගණන්නේ. මට එපා." රයන් සයිරිගේ අතින් අල්ලලා ෆිටන් රූම් එක ගාවට එක්කන් ගියා. "තමුසේ මගේ තත්ත්වෙට ඇඳලා ඉන්න ඕන. නැතුව ඔය රෙදි කඩේ වැඩ කරන කෙල්ලෙක් වගේ නෙමෙයි. ඉක්මන් කරනවා." සයිරි ලස්සන නිල් පාට ඇඳුමකින් ඒක ඇඳගෙන එළියට ආවා. රයන් මේ දිහා බලන් හිටියේ අන්දුම් කුන්දුම් වෙලා වගේ. සයිරි ඒ ඇඳුමට ලස්සනට පෙදුනා. ඕක හොඳයි. තව 4-5ක් ගන්නවා." රයන් කිව්වේ අහක බලාගෙන. එයාගේ හිතේ ඇති වුණු ආදරණීය හැඟීම සංගව ගන්න. ගෙදර එනකොට රෑ වෙලා. වැස්ස තාම නතර වෙලා නම් නෑ. රයන් සයිරිව ගේ ඇතුළට යවලා කායක පාක් කරන්න ගියා. සයිරි ගේ ඇතුළට යනකොටම කවුරු හරි ඇගේ කඩ තද කරලා අල්ලගත්තා. ඒ විහස් නෙමෙයි. ඒ රයන්ගේ හතරෙක් වෙච්ච තවත් කෙනෙක්. සයිරි දඟලන්න ගත්තා. "සද්ද කරන්න එපා කෙල්ලේ. රයන්ගෙන් පලිගන්නවට තියෙන හොඳම ආයුධය තමුසේ තමයි." ඒ මිනිස්සයා සයිරිව ඇදගෙන යන්න හැදුවා. එතකොටම රයන් ඇතුළට ආවා. දෙමිල හිටපු රයන් ඒ දර්ශනය දැකලා වියරු වැටුණා. "අතහැරපන් ඕ කිව." ඒ මිනිස්සයා පිහියක් අරන් සයිරිගේ බෙල්ලට තිබ්බා. "ලං වෙන්න එපා රයන්. ලං වුණොත් මම මේකව මරනවා." රයන් නතර වුණා. එයාගේ ඇස්වල මීට කලින් කවදාවත් නොතිබුණු බයක් තිබුණා. රයන් තමන්ගේ ජීවිතේටවත් බය වුණු මිනිස්සෙක් නෙමෙයි. ඒත් අද එයා සයිරි වෙනුවෙන් වෙවුලනවා. "උඹට මොනවාද ඕන? සල්ලිද? මේ ගේද? ඕන දෙයක් ගනින්. හැබැයි සයිරිට රිද්දන්න එපා. ප්ලීස්." රයන්ගේ කටහඬ බැගෑපත් වුණා. සයිරි පුදුම වුණා. අහංකාර රයන් තමන් වෙනුවෙන් බැගෑපත් වෙනවා දැකලා. අවස්ථාව බලලා රයන් එක පාරටම ඉස්සරහට පැනලා අර මිනිස්සයාගේ අතින් අල්ලගත්තා. දෙන්න බිම පෙරලෙමින් රණ්ඩු වුණා.
පිහිය රයන්ගේ අතක වැදිලා ලේන්න ගත්තා. සයිරි කෑ ගැහුවා. අන්තිමේදී රයන් මේ මිනිස්සයව මෙල්ල කළා පොලිසියට බාර දුන්නා. හැමදේම ඉවර වුණාම රයන් හති දාමින් සාලි බිම වාඩි වුණා. එයාගේ අතින් ලේ ගලනවා. සයිරි දුවගෙන ඇවිත් රයන්ගේ ඇඟේ එල්ලුණා. සර්ගේ අතෙන් ලේ එනවා. ඇයි මාව බේරගන්න මෙච්චර අවදානමක් ගත්තේ? සයිරි අඬමින් රයන්ගේ අත අල්ලගත්තා. රයන් සයිරිගේ මූණ දිහා බැලුවා. එයාගේ නපුරු මූණේ දැන් තියෙන පුදුම සැනසීමක්. මම කිව්ව නේද සයිරි, තමුසේ මගේ අයිතියක් කියලා. මගේ පණ ගිය මම මගේ දේවල් කාටවත් දෙන්නේ නැහැ. තමුසේට තුවාලයක් වෙනව බලන්න මට බෑ. මට පණ නෑ ඒක බලන්න. සයිරි රයන්ගේ අතේ තුවාලේ පිහිදාන්න ගත්තා. රයන් සයිරිගේ නළලට හාදුවක් දුන්නා. ඒක හරිම රළු ඒත් සැබෑ ආදරයක් පිරුණු හාදුවක්. දැන්වත් තේරෙනවද සයිරි මන් නපුරු වුණාට මගේ හිතේ ඉන්නේ තමුසේ විතරයි කියලා? රයන් හීන් හඬින් ඇහුවා. සයිරි රයන්ගේ පපුවට ඔළුව තියාගත්තා. මම දන්නවා සර්. මං හැමදාම සර් ගාව ඉන්නවා. ඒ ආපු රහස් සතුරා විහස්ගෙම මිනිහෙක් වෙන්න ඇති කියලා තමයි රයන්ටත් සැක හිතුනේ. හැබැයි රයන් විහස්ව ලේසියෙන් අතාරින්නේ නැහැ. අර මිනිස්සයව පොලිසියට අල්ලලා දුන්නට පස්සේ රයන් හිටියේ පුදුම කේන්තියකින්. එයා දැනගෙන හිටියා මේක විහස්ගේ වැඩක් කියලා. රයන්ගේ අතේ තුවාලේ සයිරි බෙහෙත් දාලා වෙලුම් පටියක් දැම්මා. සර් දැම්මත් ටිකක් නිදා ගන්න. සර් ගොඩක් මහන්සි පාටයි. සයිරි රයන්ගේ අත පිරිමැදිමින් කිව්වා. රයන් ඇඳේ ඇලවෙලා සයිරි දිහා බැලුවා. සයිරි විහස් කියන්නේ නපුරු මිනිස්සෙක්. ඌ මේකෙන් නතර වෙන්නේ නැහැ. මට බය තමුසේ ගැන. සර් ඉන්නවනේ මාව බේරගන්න. මම බය නෑ. සයිරි hina වෙලා කිව්වා. රයන් සයිරිගේ අතින් තද කරලා අල්ලගත්තා. අද ඉඳන් තමුසේ මගේ කාමරේම නිදා ගන්න ඕන. මම සෝෆා එකේ ඉන්නම්. මට ඕන තමුසේ මගේ ඇස් ඉස්සරහා ඉන්නව දකින්න. සයිරි පුදුම වුණා. ඒත් මේත් නෑ. මම කියන දේ අහනවකෝ. රයන් ආයෙත් අර අහංකාර විදියට මන කළා. පහුවදා උදේ රයන් සයිරිවත් එක්කගෙන කෙලින්ම ගියේ විහස්ගේ ඔෆිස් එකට. රයන් කාර් එකෙන් බැස්සේ හරියට ගින්දර පිට කරන මකරෙක් වගේ. එයා විහස්ගේ කැබින් එකේ දොර පයින් ගහලා ඇතුළට ගියා. විහස් බය වෙලා පුටුවෙන් නැගිට්ටා. රයන් මොකද මේ? රයන් විහස්ගේ බෙල්ලෙන් අල්ලගෙන පිටියට හේතු කළා. උඹ හිතුවද සයිරිට අත තියලා උඹට බේරෙන්න පුළුවන් කියලා? අර මිනිස්සයා හැමදේම කිව්වා විහස්. උඹයි ඌව කියලා මම දන්නවා. රයන් මම ජෝක් එකක් කළේ බං. විහස් කොත ගසමින් කිව්වා. ජෝක් එකක්? මේකේ බෙල්ලට පීයක් තියෙන එක ජෝක් එකක්ද? රයන් විහස්ගේ මූණට තව පාරක් ගැහුවා. අදින් පස්සේ තමුසේගේ බිස්නස් ඔක්කොම ඉවරයි. මම උඹව පාරට ඇදලා දානවා විහස්. ඒක රයන්ගේ පොරොන්දුවක්. රයන් සයිරිගේ අතින් අල්ලගෙන ආඩම්බරෙන් එළියට ආවා. සයිරිට දැනුනේ පුදුම ආරක්ෂාවක්. හැබැයි ගෙදර එනකොට පාරේ ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. එකපාරටම රයන්ගේ කාර් එක ඉස්සරහට තව වාහනයක් ඇවිත් නතර කළා. ඒකෙන් බැස්සේ පොලිසියෙන් කස්ටියක්. මිස්ටර් රයන්, අපිට තොරතුරක් ලැබිලා තියෙනවා ඔබ තරුණියක්ව බලහත්කාරයෙන් රඳවාගෙන ඉන්නවා කියලා. අපිට මේ කෙල්ලව ප්‍රශ්න කරන්න ඕන. පොලිස් නිලධාරියා ඒ විදියට කිව්වා. සයිරි බය වුණා. විහස් රයන්ගෙන් පලිගන්න ගහපු තවත් උගුලක් මේක. නැහැ සර්, මම කැමැත්තෙන් ඉන්නේ. සයිරි කෑ ගැහුවා. ඒක අපිට තීරණය කරන්න දෙන්න දුව. එන්න අපේ වාහනේට. පොලිසිය සයිරිව අයන් යන්න හැදුවා. රයන්ගේ මූණ සුදු මැලි වුණා. එයාට බැහැ පොලිසිය එක්ක රණ්ඩු වෙන්න. සයිරි, බය වෙන්න එපා. මම දැන්ම ලෝය කෙනෙක් එක්ක එන්නම්. මම තමුසේව දාලා යන්නේ නැහැ. සයිරිව පොලිස් වාහනයට දාගත්තා. රයන් පාර මැද අසරණ වෙලා බලන් හිටියා. එයාගේ පණ වගේ ආදරය කරපු කෙල්ලව එයාගේ ඇස් ඉස්සරහම අරන් යනවා. සයිරිව පොලිස් වාහනයට දාගෙන යනකොට රයන් පාර මැද පිස්සෙක් බලාගෙන හිටියා. රයන්ගේ අහංකාර හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා වගේ එයාට දැනුණා. හැබැයි රයන් කියන්නේ ලේසියෙන් පරදින මිනිස්සෙක් නන් නෙමෙයි. එයා ඉක්මනටම එයාගේ ලෝයට කෝල් එකක් ගත්තා. මට විනාඩි 10කින් පොලිසිය ගාවට එන්න ඕන. මගේ කෙල්ලට පොඩි හීරීමක් හරි වෙලා තිබුණොත් මම මුළු ස්ටේෂන් එකම ඉවර කරනවා. රයන් කෑ ගැහුවේ පාලනය කරගන්න බැරි කේන්තියකින්.
පොලිසිය ඇතුලේ සයිරි හිටියේ හොඳටම බය වෙලා. දුව කියන්න මේ මිනිස්සයා ඔයාව බලහත්කාරයෙන්ද තියාගෙන ඉන්නේ. එයා ඔයාට ගැහුවද? පොලිස් නිලධාරියා රළු විදියට ඇහුවා. නෑ සර්, රයන් සර් මාව බේරගත්තා. මට ඉන්න තැනක් නැති වෙලාවේ එයා තමයි මට පිහිට වුනේ. සයිරි අඬමින් උත්තර දුන්නා. එතකොටම එතනට විහස් ආවා. එයාගේ මූණේ තිබුණේ නපුර හිනාවක්. බලන්න සර්, මේ කෙල්ල ඉන්නේ බය වෙලා. රයන් මේකව බය කරලා තියෙන්නේ. මේකව අනාථ මඩමකට හරි යවන්න. රයන්ට නම් දෙන්න එපා. සයිරි විහස් දිහා බැලුවේ පිළිකුලෙන්. සර්, මේ විහස් කියන මිනිහේ තමයි මාව මරන්න හැදුවේ. එයා බොරු කියන්නේ. ටික වෙලාවකින් රයන් පොලිසියට ඇතුළට කඩාගෙන වැදුනා. රයන් පිටුපසින් නගරේ ඉන්න දක්ෂම ලෝයර්ස්ලා පිරිසක් ආවා. රයන් විහස්ව දැක්කම එයාගේ ඇස් රතු වුණා. "ඔබ තාම මෙතනද විහස්?" රයන් විහස් ගාවට ගිහින් රහසින් වගේ කිව්වා. "තමුසේ මගේ කෙල්ල පොලිසියට එන්න සැලැස්සුවා නේද? දැන් බලපන් මං කරන දේ." රයන්ගේ ලෝය ඉදිරිපත් වෙලා සයිරිගේ කැමැත්ත සහ රයන් ඇයව රක බලා ගන්නා ආකාරය ගැන සියලුම ලිපි ලේඛන ඉදිරිපත් කළා. ඒ වගේම විහස් සයිරිට කරපු හිරිහැරවල CCTV දර්ශනත් රයන් ලෑස්ති කරගෙන ඇවිත් තිබුණා. පොලිස් නිලධාරියා ඒ හැමදේම බලලා විහස් දිහා රවාගෙන බැලුවා. "මිස්ටර් විහස්, බොරු පැමිණිලි කරලා පොලිසිය නොමග යවීම ලොකු වැරැද්දක්. ඔයාව අත්අඩංගුවට ගන්න අපිට සිද්ධ වෙනවා." විහස්ගේ මූණ සුදු මැලි වුණා. පොලිසිය විහස්ව අල්ල ගන්නකොට රයන් සයිරි ගාවට ගියා. එයා සයිරිගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇයව නැගිට්ටෙව්වා. "බය වෙන්න එපා. මං කිව්වා නේද මං ඉන්නවා කියලා." රයන් හරිම මුදු හඬින් කිව්වා. සයිරි රයන්ගේ පපුවට ඔළුව තියාගත්තා. රයන් සයිරිවත් එක්කගෙන එළියට ආවා. පාරේ හිටපු මිනිස්සු හැමෝම බලන් හිටියේ මේ අහංකාර තරුණයා තමන්ගේ වැඩකාරි වෙනුවෙන් කරන කැපවීම දිහා. කාර් එක ඇතුළේදී සයිරි රයන්ගේ අත තදින් අල්ලගත්තා. "සර්, මං හිතුවා සර්ට මාව එපා වෙයි කියලා මේ ප්‍රශ්න නිසා." රයන් කායික පානය අයිනෙන් නතර කළා. එයා සයිරිගේ මූණ දෙවතින්ම අල්ලගෙන ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා. "මෝඩ කෙල්ල, තමුසේ මට ප්‍රශ්නයක් නෙමෙයි. තමුසේ තමයි මගේ ජීවිතයට ලැබුණ එකම සතුට. මම ලෝකෙටම නපුරෙක් වෙන්න ඇති. හැබැයි මම තමුසේට ආදරය කරන්නේ මගේ පණටත් වඩා. අදින් පස්සේ තමුසේ මගේ වැඩකාරි නෙමෙයි. තමුසේ මේ රයන්ගේ ජීවිතේ සහකාරී." සයිරිගේ ඇස් වලින් සතුටු කඳුළු වැටුණා. රයන් සයිරිගේ නළලට හාදුවක් දුන්නා. "හැබැයි මතක තියාගන්නවා, මම තාමත් අහංකාරයි. තමුසේ මගේ නීතිවලටම ඉන්න ඕන." රයන් hina වෙලා කිව්වා. ගෙදර යනකොට රයන් සයිරිට අලුත් රහසක් කිව්වා. "සයිරි, හෙට අපි යනවා ඔයා හැදුණු අනාථ මඩමට. මං තීරණය කළා ඒ මඩම සම්පූර්ණයෙන්ම අලුත් ඇඩියා කරන්න. ඔයා වගේ තනි වුණ දරුවන්ට මට උදව් කරන්න ඕන." සයිරිට රයන් ගැන තිබුණු ගෞරවය තවත් වැඩි වුණා. නපුරු රයන්ගේ හිත දැන් ආදරෙන් පිරීලා. සති කීපයකට පස්සේ රයන් සයිරිට කිව්වේ එයාගේ අලුත්ම හොටෙල් එකක් විවෘත කරන ලොකු උත්සවයක් තියෙනවා කියලා. "අද ලස්සනට ඇඳ ගන්නවා. මගේ ජීවිතේ වැදගත්ම දවස අද. තමුසේ මගේ ගාවින්ම ඉන්න ඕන." රයන් සයිරිට සුදු පාට ලස්සන ගවුමක් ගෙනත් දීලා කිව්වා. සයිරි හිතුවේ මේකත් රයන්ගේ සුපුරුදු බිස්නස් පාටියක් කියලා විතරයි. එදා රෑ දෙන්නා හොටෙල් එකට යනකොට මුළු හොටෙල් එකම තිබුණේ අඳුරේ. "සර්, ඇයි මේ හැමතැනම කළුවර? ලයිට් දාලා නෑනේ." සයිරි රයන්ගේ අතේ එල්ලුනේ බයටම. "සද්ද නැතුව එනවා සයිරි. ලයිට් වල පොඩි ප්‍රශ්නයක් එන්න ඇති." රයන් සයිරිව අතින් අල්ලගෙන හොටෙල් එකේ සඳළු තලයට එක්කන් ගියා. දෙන්න සඳළු තලයට අඩිය තිබ්බ විතරයි එක පාරටම මුළු අහසම විවිධ පාටවල් වලින් ආලෝකමත් වුණා. වටේටම තිබුණු රෝස මල් වැල් වගේ ඒවා අතරින් පුංචි පුංචි විදුලි බුබුලු දහස් ගාණක් එකවරම දැල්ලුණා. සයිරි පුදුම වෙලා කටත් අරගෙන බලන් හිටියා. එතකොටම ඉස්සරහ තිරයක රයන් සහ සයිරි එකට ඉන්න ලස්සන ෆොටෝ එකක් නැවුණා. ඒකේ ලොකු අකුරින් මෙහෙම ලියලා තිබුණා. "මගේ නපුරු ලෝකයට ආපු අහිංසකාවී." සයිරි රයන් දිහා බලනකොටම රයන් එයාගේ සාක්කුවෙන් දිලිසෙන රත්තරන් මුදුවක් එළියට ගත්තා. රයන් සයිරි ඉස්සරහා දන ගහලා වාඩි වුණා. අහංකාර රයන් කවදාවත් කාටවත් දන ගහපු මිනිහෙක් නෙමෙයි. ඒත් අද එයා සයිරි වෙනුවෙන් මේ දේ කළා.
සයිරි, මම මේ ලෝකේ කාටවත් ආදරය කරපු මිනිස්සෙක් නෙමෙයි. මං හිතුවේ මම මැරෙනකම්ම තනි වෙයි කියලා. හැබැයි තමුසේ මගේ ජීවිතේට ඇවිත් මාව වෙනස් කළා. මට ඕන මම මැරෙනකම්ම තමුසේව රැජිනක් වගේ බලාගන්න. රයන් සයිරගේ දෑතින්ම අල්ලගත්තා. තමුසෙට පුළුවන්ද මේ නපුරු රයන්ගේ බිරිඳ වෙලා මගේ පාළු ජීවිතේ හැමදාටම ආදරෙන් පුරවන්න? Will you marry me, සයිරි? සයිරිට හුස්ම ගන්නත් අමතක වුණා. ඇගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. සයිරි හිමින් ඔළුව වැනුවා. සර්? රයන් හිනා වෙලා සයිරිගේ ඇඟිල්ලට ඒ ලස්සන මුදුව දැම්මා. එතකොටම මුළු අහසම ගිනිගිලි සංදර්ශනයකින් පිරීලා ගියා. රයන් සයිරිව වඩාගෙන කරකවන්න ගත්තා. අදින් පස්සේ තමුසේ මේ රයන්ගේ පණ රයන් සයිරින්ගේ නළලට හාදුවක් දුන්නා. ඒ වෙලාවේ පාරේ හිටපු මිනිස්සු පවා අහස දිහා බලාගෙන ඒ සුන්දර ආදර කතාව ගැන කතා වෙන්න ගත්තා. වැඩකාරියක් විදියට ඇවිත් අහංකාර හදවතක් දිනාගත්තු සයිරිගෙත් ආදරය නිසා නකුරුකම අතෑරපු රයන්ගෙත් ආදර කතාව එදා රෑ එහෙම අලුත් වුණා. රයන් සහ සයිරිගේ විවාහ උත්සවය හරියට රජමාලිගාවක මංගල්‍යයක් වගේ හරිම ඉහළින් සිද්ධ වුණා. නගරේ හැමෝම කතා වුණේ අහංකාර රයන් තමන්ගේ පණ වගේ ආදරය කරන මේ අහිංසක කෙල්ල ගැන. විවාහයෙන් පස්සේ රයන් ගොඩාක් වෙනස් වුණා. එයා වෙනද වගේ හැමෝටම නපුරුකම් කළේ නැහැ. සයිරිගේ ආදරය නිසා රයන්ගේ හිතේ තිබුණ නපුරුකම දිය වෙලා ගිහින් තිබුණා. මාස කීපයකට පස්සේ එදා උදේ සයිරි කුස්සියට ගියේ රයන්ට කෝපි එක හදන්න. හැබැයි එකපාරටම සයිරිට ලොකු ක්ලාන්ත ගතියක් දැනුණා. ඇයට වමනය කරන්න වගේ අමුතු අපහසුවකුත් දැනෙන්න ගත්තා. සයිරි, මොකද මේ? තමුසේ අසනීපෙන්ද? සයිරි කුස්සියේ බිත්තියට හේතු වෙලා ඉන්නව දැකලා රයන් කලබල වෙලා එතනට දුවගෙන ආවා. රයන්ගේ මූණේ වෙනද වගේම බය ඇදුණා. නැහැ සර්, මට නිකන් ඔළුව කැරකෙනවා වගේ. සයිරි අමාරුවෙන් කිව්වා. සර් නෙමෙයි, මං දැන් උඹේ මිනිහා. කී පාරක් කියන්නද? දැම්ම හොස්පිටල් යමු. මට බෑ තමුසෙට මොනා හරි වෙනව බලන් ඉන්න. රයන් සයිරිව වත්තම් කරගෙන කාර් එකට එක්කන් ගියා. හොස්පිටල් එකේ චෙකප් එකෙන් පස්සේ ඩොක්ටර් හිනා වෙලා රයන් ගාවට ආවා. මිස්ටර් රයන්, කලබල වෙන්න දෙයක් නෑ. සුබ ආරංචියක් තියෙන්නේ. සයිරි දැන් අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ. රයන්ට අදහ ගන්නත් බැරි වුණා. එයා පුදුම වෙලා ඩොක්ටර් දිහා බලන් හිටියා. රයන් වගේ තනි වුණු මිනිස්සෙක්ට තමන්ගෙම කියලා ලේවුරුමයක් ලැබෙන්න යනවා කියන එක එයාට හීනයක් වගේ දැනුණා. රයන් හිමින් සැරේ සයිරි ඉන්න රූම් එකට ගියා. සයිරි ඇඳේ වාඩි වෙලා සතුටු කඳුළු පුරවගෙන රයන් දිහා බැලුවා. රයන් සයිරි ගාව දන ගහලා ඇගේ අත් දෙක අතට ගත්තා. සයිරි, ඇත්තද මේ? මට විශ්වාස කරන්නත් බෑ. මම හිතුවේ මම හැමදාම තනි වෙයි කියලා. ඒත් තමුසේ මට මගේම කියලා පවුලක් දෙනවා. රයන්ගේ ඇස් වලින් පළවෙනි වතාවට සතුටු කඩුව වැටුණා. ඔව් රයන්, අපේ පුංචි පැංචෙක් එන්නයි යන්නේ. සයිරි හිනා වෙලා රයන්ගේ ඔළුව අත ගෑවා. එදා ඉඳන් රයන්ගේ නපුරුකම සම්පූර්ණයෙන්ම නැති වුණා. එයා සයිරිව බලාගත්තේ හරියට වීදුරු බෝනික්කියක් වගේ. සයිරිට අඩියක්වත් බිම තියන්න රයන් ඉඩ දුන්නේ නැහැ. රයන්, මට පුළුවන් ඇවිදින්න. ඔයා මාව වඩා ගන්න හදන්න එපා හැම වෙලේම. සයිරි hina වෙමින් කිව්වා. තමුසේ මගේ නීති දන්නවනේ. මගේ දරුවයි තමුසේ දෙන්නම පරිස්සමින් ඉන්න ඕන. තමුසේ දැන් මගේ වැඩකාරී නෙමෙයි. තමුසේ මගේ දරුවගේ අම්මා. රයන් ආඩම්බරයෙන් කිව්වා. රයන්ගේ පාළු මාලිගාව දැන් සතුටින් පිරීලා. තනි වුණ හදවත් දෙකක් එකතු වෙලා අලුත් ජීවිතයක් ලෝකයට ගේන්න බලාගෙන ඉන්නවා. සයිරිගේ අහිංසකකම නපුරු රයන්ව ලස්සන තාත්තා කෙනෙක් බවට පත් කරලා ඉවරයි. මිනිස්සෙක්ගේ රළු පෙනුම හෝ නපුරු ගතිගුණ පිටුපස්සේ බොහෝ විට සැඟවුණු වේදනාවක් හරි හුදකලාවක් හරි අනිවාර්යෙන්ම තියෙනවා. සැබෑ ආදරයට සහ කරුණාවට පුළුවන් ඕනම දරුණු හදවතක් දිය කරලා ආදරණීය මිනිස්සෙක්ව බිහි කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන කතා බලන්න ඕනි නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.